අද හදමු රෝස් පාන්. වෙනද වගේම හදන්න ඕන කරන ජාති ටික ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ප්‍රමාණත් එක්කම. ඒ ජාති ටික ඔක්කොම එකතු කරලා වතුර චුට්ට චුට්ට දාලා සොෆ්ට් ඩෝ එකක් එන විදියට අනාගන්න. ඩෝ එක ඩබල් සයිස් වෙනකන් තියලා ඊට පස්සේ ඒ වගේ චුටි චුටි ගුලි ටිකක් කඩලා වෙන් කරගන්න. මේ අර මම හැදුවේ පාන් අතර ගාන අපේ මික්ෂර් එක. ඒකට ඕන ජාති ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මා. මෙන්න මේ වගේ තමයි අපි පාන් එක හදන්න තුනී කරගන්න ඕනේ. තුනී කරලා දෙකට නවා ගන්න යන්නේ හැඩයට. ඊට පස්සේ අපේ බේකින් ඩිෂ් එකේ මෙන්න මේ වගේ තියාගන්න ඕනේ. ඒවා තියනකොට ඒව අතරේ තමයි අපේ අර මික්ෂර් එක සරින් සරයට ගාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි පාන් අපිට හම්බෙන්නේ. ඒවා කෑලි වලට වෙන් කරලා ආයෙත් තව විනාඩි 15ක් විතර බටර් ටිකක් උඩින් ගහලා oven එකේ මම බේක් කරගත්තා. මගේ පාන් වල හැඩේ නම් එච්චර ලස්සනට ආවේ නෑ. රස නම් නියමටම තිබුණා. මොකද හැඩේ ලස්සනට ආවේ නැත්තේ මම දාපු බේකින් ඩිෂ් එක පාන් වලට වඩා ගොඩාක් ලොකුයි. ඒක හරියට සයිස් එකට ගැලපෙන ඩිෂ් එකක් මට තිබ්බේ නෑ. ඒ කොහොම වුණත් මේ ලේසි රෙසිපි එක try කරලා රෝස් පාන් හදලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා මටත් කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.